හරි. ඔයාලගේ මේ මෙහෙයුම් පද්ධති කියන පාඩමේ පස්වෙනි පාඩමේ මෙහෙයුම් පද්ධති යටතේ අපි ටියුට් එකේ කතා කරා. ඒතර මේ තියෙන්නේ ලෝකයේ වැඩිපුරම භාවිතා වෙන මෙහෙයුම් පද්ධති වලට අදාළ ලෝගෝස් ටිකක්. ඒතර ලෝගෝ එකක් කියන්නේ ඒ කට්ටිය මොකක් හරි භාණ්ඩයක් විකුණනකොට ඒ නිෂ්පාදිතය සඳහාම නිර්මාණය කරගන්න රූපයක් වගේ දෙයක්. ඒතර මෙතන තියෙනවා Apple, Microsoft, Mac OS එක, Ubuntu, MS-DOS, ඒ වගේම Linux කියන මෙහෙයුම් පද්ධති වලට අදාළ රූප. ඊට පස්සේ අපි මේ මෙහෙයුම් පද්ධති වල ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා බැලුවොත් එතනම ඉස්ලාම් රූපය වලට පේනවා Windows මෙහෙයුම් පද්ධතියට අදාළව තියෙන ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා. ඒතර Windows මෙහෙයුම් පද්ධතිය ගත්තාම ප්‍රධාන වශයෙන් අපි කිව්ව මතක ඇති WIMP. ඒ කියන්නේ මොන හරි දෙයක් ඕපන් කරාම වින්ඩෝ එකක් විදිහට තමයි පෙන්වන්නේ. මේ තියෙන වින්ඩෝ එකක්. ඒතර අපිට පුළුවන් මේක මිනිමයිස් කරන්න, මේ රෙඩියුස් කරන්න, අන්රෙඩියුස් කරන්න, ක්ලෝස් කරන්න පුළුවන් මෙතන ක්ලෝස් බටන් එකෙන්. ඊට පස්සේ මිනිමයිස් කරන්න පුළුවන්, මැක්සිමයිස් කරන්න පුළුවන් මෙතන. මේ වින්ඩෝ එකක් කියන්නේ මේ කොටුවකට. ඊට පස්සේ මේ වින්ඩෝ එකේ තියෙනවා ගොඩක් අයිකන්ස්. මේ තියෙන්නේ මේ විවිධාකාර අයිකන්ස්. මෙතන තියෙනවා Visual Studio Code. ඊට පස්සේ මෙතන තියෙනවා Microsoft Edge එක, Chrome browser එක, ඒ වගේ අයිකන්ස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙනු කියන්නේ අපි ඔය එතන රයිට් ක්ලික් කරාම හරි එහෙම නැත්නම් මොකක් හරි ඔප්ෂන් එකක් ඕපන් කරගන්න අපිට යොදා ගන්න පුළුවන් ඔප්ෂන්ස්. දැන් මෙතන මම රයිට් ක්ලික් කරාම ඔයාලා පේනවා මෙතන පල්ලෙහාට මෙනු එකක් ඕපන් වෙනවා. මෙතනත් රයිට් ක්ලික් කරාම මෙතන පල්ලෙහාට මෙනු එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ P කිව්වේ අපි මොකද පොයින්ටර් එකට. මේ තියෙන්නේ මේ හැමතැනම යන්නේ මේ ඊතලයේ වගේ තමයි පොයින්ටර් එක. මෙතන මේ මැග්නිෆයි එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන අපිට ඕන නම් මෙහෙම ක්ලික් කරලා zoom කරලා බලන්න පුළුවන් මේ ඉමේජ් එකේ තියෙන රූප. මේ තියෙන Windows මෙහෙයුම් පද්ධතියට අදාළ ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ Windows එකෙන් මම කිව්වා ෆෝන් වලට මෙහෙයුම් පද්ධතියකුත් ආවා කියලා Nokia ෆෝන් එක. ඒතර මේ තියෙන්නේ එහෙම ආපු Nokia මේ ස්මාර්ට්ෆෝන් version එක ආපු මේ Windows OS එක කොහොමද පේන්නේ කියලා. මේක තමයි අර කියපු Windows OS එක. ඊට පස්සේ හැමෝම දන්න Apple ෆෝන් වල තියෙන Apple iOS එකේ OS එක තමයි මේ තියෙන්නේ. Apple ෆෝන් වලට එන මෙහෙයුම් පද්ධතිය. මේක ඉතින් ගොඩක් දුරට Android වල සමානයි. ඊට පස්සේ Android වලට අදාළ මෙහෙයුම් පද්ධතියක් තමයි මේ තියෙන්නේ. Android ෆෝන් වල ඔයාලා ගාව තියෙන ෆෝන් වල මේ වගේ හෝ මීට සමාන ඉන්ටර්ෆේස් එකක් තමයි OS එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා බූටින් ප්‍රොසෙස් එක ගැන. කම්පියුටර් එකේ බූටින් ප්‍රොසෙස් එක අපි මේකත් කතා කරා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. මේකෙදි පැහැදිලිව පෙන්වනවා කොහොමද කම්පියුටරේ බූට් වෙන්නේ කියලා. ඉස්සල්ලාම කම්පියුටරේ ස්විච් ඔන් කරාට පස්සේ BIOS වල තියෙන මේ BIOS වල සටහන ක්‍රියාත්මක වෙනවා පරිගණකයේ තියෙන. මේ BIOS වල සටහන ක්‍රියාත්මක වෙන විදිහ මේක තියෙනවා POS කියලා වැඩසටහනක් අපි කතා කරා. ඒතර මේ POS කිව්වේ power on self test කියන එක. ඒතර මේ වැඩසටහන මෙතනදී ක්‍රියාත්මක වෙනවා. ඒතකොට පරිගණකයේ තියෙන සියලුම කොටස් properly නැත්නම් හරියට වැඩ කරනවාද කියලා මේ වැඩසටහනෙන් බලනවා. ඊට පස්සේ boot drive එක තෝරා ගන්න ඕනේ. මොකේද boot drive එක තියෙන්නේ? ඒ කියන්නේ OS එක කොතනද තියෙන්නේ? මොන drive එකේ තියෙන්නේ කියලා බලලා හොයා ගන්න ඕනේ. ඒක මෙතනදී කරන්නේ මේ boot drive එක select කරලා ඒක hard disk එක වෙන්න පුළුවන්, pen එක වෙන්න පුළුවන්, CD එක වෙන්න පුළුවන්. ඒ අදාළ අපිට මේ අවස්ථාවේදී select කරන්න පුළුවන් කෝකෙන්ද load වෙන්නේ. එහෙම නැත්නම් automatically default load වෙනවා. ඊට පස්සේ මේ boot load එක load වුණාට පස්සේ operating system එක load වෙන්න පටන් ගන්නවා මේ ඊළඟට. මේ ක්‍රියාවලිය තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන මේ OS එකේ තියෙන kernel එක. දැන් kernel එක කියන්නේ OS එකේ තියෙන kernel එක කියන්නේ හරියට නිකන් operating system එකේ තියෙන හදවත වගේ කොටස. ඒතර එයා තමයි කම්පියුටරේ තියෙන instruction හැම දෙයක්ම hardwares එක්ක සම්බන්ධ කරලා දෙන්නේ. ඊට පස්සේ ඔය විදිහට kernel එකකින් operating system එකට අදාළ අනිකුත් වැඩ කටයුතු කරනවා. මේවා අපිට එච්චර අදාළ නැහැ. ඊට පස්සේ ওই විදිහට කම්පියුටරේ තියෙන සියලුම hardware කොටස් වලට අදාළ ඒ interaction නැත්නම්
සම්බන්ධ කිරීමේ කටයුතු කර්නල් එක සිද්ධ කරනවා. මේ අපි මේ පොතේ අර සඳහන් කරපු මේ බූටින් ප්‍රොසෙස් එක තමයි අපිට අදාළ වෙන්නේ. ඊට පස්සේ තමයි කම්පියුටර් ලොගින් ප්‍රොසෙස් එක වෙන්නේ. කියන්නේ ලොගින් ප්‍රොසෙස් එක කියන්නේ ඉන්ටර්ෆේස් නැත්නම් යූසර් සහ කම්පියුටර් අතර පළවෙනියටම හම්බෙන මේ ස්ක්‍රීන් එක. එතන අපිට එතන යූසර් ස්පේස් එක කියන්නේ යූසර් කම්පියුටර් එක්ක සම්බන්ධ කරන පළවෙනි ඉන්ටර්ෆේස්. එතන අපිට පුළුවන් වුණා යූසර් නේම් පාස්වර්ඩ් දාලා ලොග් වෙන්න. ඕක තමයි බූටින් ප්‍රොසෙස් එක. අපි ඕක ටිකක් සවිස්තරාත්මකව කතා කරා අපේ සිලබස් එකට අදාළ වෙන විදිහට. ඊළඟට වැදගත් දේ තමයි දැන් මේ මෙහෙයුම් පද්ධති මේ වගේ ලස්සනට යූසර් ෆ්‍රෙන්ඩලි විදිහට එන්න කලින් ඉස්සල්ලා තිබ්බේ MS DOS කියන මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙතන තිබ්බේ කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකක් තමයි තිබ්බේ. එතකොට හැම දෙයක්ම අපිට කරන්න උනේ කමාන්ඩ් ලයින් වලින්. ඒතර අපි එක බලමු කොහොමද මේ කමාන්ඩ් ලයින් විදිහට මොකක් හරි වැඩක් කරගන්නේ OS එක මේ යූසර් ෆ්‍රෙන්ඩලි ඉන්ටර්ෆේස් එකට එන්න කලින් අර Vim කියන ඉන්ටර්ෆේස් එකට එන්න කලින් කොහොමද OS තිබ්බේ. අපිට පුළුවන් මේ ඕනම මේ Windows OS එක CMD prompt එක ගන්න Windows එකයි R9යි ගහලා අපිට පුළුවන් CMD prompt එක run කරන්න. මේ run program එක launch වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන CMD කියලා type කරලා enter කරාට පස්සේ command prompt එක launch වෙනවා. command prompt එක launch වුණාට පස්සේ අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද date එක බලා ගන්න කියලා. අපිට පුළුවන් මෙතන DAT date මෙතන මිස්තනක් තියලා L ඉරක් ගහලා T ගාපුවාම මෙතන enter කරාම ඔයාලට පේනවා අද බදාදා 10/6 අපිට දිනේ පෙන්නනවා. ඊට පස්සේ time එක කීයද කියලා බලමු අපි. මෙතන අර ඉස්සෙල්ලා වගේ තමයි time කියලා ගහලා space එකක් තියලා අරගෙන T අකුර ගහපුවාම මේ විදිහට අපිට දැන් වෙලාව පෙන්නනවා වෙලාව කීයද කියලා. ඊට පස්සේ අපි බලමු desktop එකේ තියෙන folder එකක් මොකක් හරි අපිට පුළුවන් මෙතන CD කියලා type කරලා disconnect කියලා මම desktop එකේ ඉඳලා desktop කියලා එහෙම type කරනවා. desktop කියලා type කරලා මෙහෙම ගහලා ඒ අකුර ගහලා බලමු. හරි. ඒතකොට මෙතන පෙන්නනවා මේ desktop එකේ තියෙන A කියන folder එක ඇතුලේ තමයි මෙතනින්. අපි A කියන folder එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕන. මෙතන අපිට dir කියලා type කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට පේනවා මේ desktop එකේ තියෙන A කියන folder එක ඇතුලේ තියෙන මේ files මොනවද කියලා මෙතන පෙන්නනවා. දැන් මම මේ file මේක පෙන්නුවොත් මේ තියෙන මේ folder එක. මේ folder එකේ command prompt එකේ මෙහෙම පෙන්නනවා. දැන් අපි මේ මොකක් හරි එකක් open කරලා බලමු කොහොමද තියෙන අපි බලමු මොකක් හරි ෆයිල් එකක් ඕපන් කරන්න ඕන නම් මෙතන start කියලා type කරලා ඉස්තනක් තියලා මේ ෆයිල් එකේ නම ගහන්න ඉතින් අපි මෙතන බලමු මෙතන text මේක බලමුකෝ ARY මේ තියෙන ෆයිල් name එක ARY.txt ඔහොම ගහලා enter කරාම මේ අදාළ ෆයිල් එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. දැන් මේ Vim නැති කාලේ නේ කියන්නේ user friendly interface නැති කාලේ කොහොමද කම්පියුටර් තිබ්බේ මෙහෙම තමයි තිබ්බේ. මොකක් හරි ෆයිල් එකක් ඕපන් කරනවා නම් මෙහෙම ඉතින් කවදාවත් ඕපන් වෙන්නේ නැහැ. ඒ කාලේ තිබ්බේ මෙහෙම එතන Windows නෑනේ ඒ කාලේ. Windows කියන්නේ window ආවේ නෑනේ VIMP වල Windows කියන කොටසක් තිබ්බේ නෑ. මෙහෙම window එකක් විතර ඕපන් වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒතර මොනවා හරි ෆෝල්ඩර් එකක් නැත්නම් ෆයිල් එකක් ඇතුලේ තියෙන දෙයක් වෙන්නුවෙත් මේ වගේ සුදු පාට අකුරු වලින් තමයි කළු පාට පසුබිම. හරි. එතකොට ඔය command prompt වලින් අපිට එක එක දේවල් කරගන්න පුළුවන්. ඒවා ඉතින් අත්‍යවශ්‍ය නැහැ. සිලබස් එකේ ඇත්තෙත් නැහැ. ඊළඟට අර ප්‍රැක්ටිකල් කරන්න ඕනේ කියපු කොටසේ මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක බලා ගන්න අපිට පුළුවන්. දැන් මෙතන අර ඉස්සෙල්ලා තිබ්බ මම යන්නම් මෙතන A කියන ෆෝල්ඩර් එකටම අපි බලමු මෙතන ගිහින් එක එක විදිහේ ෆයිල්ස් තියෙනවා මෙතන. හරිද? ඒතර අපි බලමු මෙතන මේ ARY කියන ෆයිල් එකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක අපිට බලා ගන්න පුළුවන්. මේ ෆයිල් එක උඩ එකපාරක් left click කරලා නැත්නම් click කරලා right click කරලා properties වලට ගියාම අපිට මේ ෆයිල් එකේ තියෙන සියලුම විස්තර බලා ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට පේනවා මේක ෆයිල් type එක txt text document එකක්. ඊළඟට මේක අපිට open වෙන්නේ default open වෙන notepad එක. අපිට පුළුවන් මෙතන change කියන එකෙන් වෙන මොකක් හරි app එකක් වුණත්
දෙන්න මෙතනට පුළුවන්. මේක ඕන වර්ඩ් පෑඩ් වලින් තව මොන හරි විකල්පයක් තියෙනවා ඒවා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ලොකේෂන් එකේ මෙතන පෙන්වන්නේ මේක කොතනද තියෙන්නේ කියලා. දැන් මේක තියෙන්නේ C එකේ user මේ මගේ login එකේ desktop එකේ A කියන folder ඇතුළේ තමයි පෙන්වන්නේ. ඒතර මේක size එක ප්‍රමාණය දෙනවා byte 58යි. ඒතර මේක size on the disk එකේ ලොකු ප්‍රමාණයක් නෑ. ඊට පස්සේ මේක නිර්මාණය කරපු දවස් වලට පේනවා 2018 12 වෙනි මාසේ වෙලාව. ඊට පස්සේ මොඩිෆයිඩ් කරපු වෙලාව මොඩිෆයිඩ් කරනවා කියන්නේ මේක නිර්මාණය කළා. ඒ පස්සේ දවසක ඕපන් කළා මොකක් හරි වෙනසක් කරොත් අපිට මේ ඒක මෙතන පෙන්වනවා දිනේ. ඊට පස්සේ මෙතන access දිනේ කියන්නේ ආයෙ පස්සේ දවසක මේක ෆයිල් එක ඕපන් කරලා බලපු වෙලාව. හරි. ඒතර මේක hidden මේ ෆයිල් එකක් නෙමෙයි hidden කරනවා කියන්නේ මේක අපිට හංගලා තියන්න පුළුවන් ඕනනම් කාටවත් පේන්නේ නැති වෙන්න. එහෙම කරලා නෑ මේක. ඕනනම් මෙතන ටික් කරලා මේක apply දීලා okay දුන්නාම ඔයාලට පේනවා මේක අර කලර් එක වෙනස් වුණා. ඒතර මේක මම මේ මෙතනට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන මේ hidden item කියන තැන මේ ටික් එක අයින් කරලා මම රිෆ්‍රෙෂ් කරොත් මෙතන අර මං හයිඩ් කරපු එක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මං ආපහු මෙතන ටික් එක දාලා ඉවරලා ආපහු රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට පේනවා අර මං හයිඩ් කරපු එක ආපහු විසිබල් වුණා. දැන් මං ආපහු ගිහිල්ලා properties කියලා මේකේ hidden කියන එක අයින් කරගන්න. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන විවිධාකාරයේ ෆයිල් ෆෝමැට් තියෙනවා. දැන් මෙතන ඉස්සල්ලාම තියෙනවා ෆයිල් එකක්. මේකේ ෆයිල් ෆෝමැට් එක මොකක්ද කියලා බැලුවොත් ඔයාලට පේනවා මේක JPG ෆයිල් එකක්. එතකොට images ෆොටෝ වගේ දේවල් අපිට සේව් කරන්න පුළුවන් JPG ඊට පස්සේ JPEG ඒ වගේ ෆයිල් ෆෝමැට් කීපයක් තියෙනවා. ඊට පස්සේ මෙතන text document ඔය word pad වලින් වගේ open වෙනවා අපිට TXT කියන format එකේ. මේක ඔයාලට පේනවා මේක word document එකක් open කරොත් මේකේ file format එක තමයි DOCX කියන file format එක. ඊළඟට මෙතන අයකක් තියෙනවා මේ Excel document එකක්. මේක Excel SX කියන file format එකෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒවා විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා. දැන් මෙතන අපි බැලුවොත් මේ tut එක තියෙන ෆයිල් ෆෝමැට් එක බලුවොත් ඔයාලට පේනවා PDF කියන ෆයිල් ෆෝමැට් එකෙන් තමයි ඔයාලට මේ tut එක තියෙන ෆෝමැට් එක. ඊට පස්සේ ඒ වගේ ෆයිල් ෆෝමැට් ගොඩක් තියෙනවා. දැන් ඔය ඉන්ස්ටෝල් කරන softwares වගේ දේවල් තියෙන්නේ මෙතන ඔයාලට පේනවා EXE කියන ෆයිල් ෆෝමැට් එක. මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් software එකක්. ඊළඟට ඔයාලට පේනවා මෙතන මේ crack කියලා ෆයිල් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ ZIP කියන ෆයිල් ෆෝමැට් එක. මේක කම්ප්‍රෙස් කරපු ෆයිල් එකක්. ඒ කියන්නේ මේක ඉඩ අඩු කරලා නැත්නම් ෆෝල්ඩර්ස් කීපයක් නැත්නම් ෆයිල් කීපයක් එකට එකතු කරලා හදපු ෆයිල් එකක් තමයි මේ තියෙන්නේ. අපිට ඕන නම් මේක උඩ ගිහිල්ලා right click කරලා මෙතන extract here කියලා දුන්නාම මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඔක්කොම ටික මෙතනට extract වෙලා පෙන්නනවා. හරි. ඔයාලට වෙන මේ crack කියන ෆෝල්ඩර් එකේ ඇතුලේ තිබ්බේවා මෙතන extract වෙලා පෙන්නනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා මෙතන බලා ගන්නත් පුළුවන්. හරි. හරි ඔයාලට පේනවා මෙතන දැන් මේ කම්පියුටර් ස්ටක් වෙලා තියෙනවා. ඒතකොට මට පුළුවන් control එකයි alt එකයි delete එකයි ගහපුවාම task manager open කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන task manager open වුණාට පස්සේ අපි බලමු. හරි ඔයාලට පේනවා මෙතන task manager එක open වුණාට පස්සේ මෙතන මේ දැන් run වෙන වැඩසටහන. ඒතකොට අපිට පුළුවන් මෙතන run වෙන වැඩසටහන් ටික මෙතන බලා ගන්න. මේ background එකේ run වෙන වැඩසටහන. ඉතින් පරිගණකයක් slow වෙන්න ගොඩක් බලපාන්නේ මේ background එකේ ගොඩක් programs run වෙනවා නම් computer stuck වෙන්න බලනවා. ඒක ඔයාලට පේනවාද මේ disk එක 100%ක්ම use වෙලා තියෙනවා මෙතන. RAM එකේ අවුලක් නැහැ. එතකොට CPU එකත් සාමාන්‍ය normal ප්‍රමාණය වෙනවා. මෙතන disk එක 100%ක්ම use වෙලා තියෙනවා. ඒතර එහෙම වුණාම තමයි මේ ගොඩක් මේවා මේ ස්ට්‍රක් වෙන්න පටන් ගන්න. ඒතර background එකේ මෙතන OBS studio එක තියෙනවා. ඊට පස්සේ edge එක open වෙලා තියෙනවා. Firefox තියෙනවා. ඒ වගේ ඉතින් කීපයක් තියෙනවා. මෙතන මේ file folder තුනක් open වෙලා තියෙනවා. අපිට පුළුවන් ඉතින් මේවා අයින් කරලා දාන්න. අයින් කරලා දාලා ඉවරලා ආයෙ ටිකක් වෙලා බලලා ඉතින් ආයෙත් ඉතින් මේ ආයෙ 100% වෙලා තියෙනවා. මේකට ඉතින් එක විකල්පයක් තියෙනවා. මේකට ගහන්න ඕනේ SSD එකක් ගැහුවොත් වැඩේ හරි යනවා.
එහෙම නැතුව නම් වෙන විකල්ප නැහැ. මේ වගේ මේ කාලයක් ගියාම මේ ඩිස්ක් එක 100%ක් යූස් වෙන එක වෙන කරන්න දෙයක් නැහැ. ස්ටාර්ට්අප් එකවත් ගොඩක් මම ඩිසේබල් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ කම්පියුටර් ඔන් කරද්දී ඔටෝමැටිකලි ගොඩක් වැඩසටහන් ඕපන් වෙනවා නම් ඒ කම්පියුටර් එක කිර වෙනවා. දැන් මෙතන මම ගොඩක් ඒවා මේ ඩිසේබල් කරලා තියෙන්නේ. අවශ්‍ය දේවල් කීපයක් විතරයි මෙතන එනබල් කරලා තියෙන්නේ. ඩිෆෝල්ට් එන ඒවා එහෙම නැත්නම් අනවශ්‍ය හැම දෙයක්ම ඩිසේබල් කරලාම තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ඔයාලා දන්නවා දැන් මෙතන අපි හිතමුකෝ මේ A කියන ෆෝල්ඩර් එක ඇතුළට මාපව යන්. මට ගිහලා මේක ඇතුලේ මොකක් හරි ෆෝල්ඩර් එකක් අලුතෙන් හදන්න ඕන නම් මට පුළුවන් රයිට් ක්ලික් කරලා මේ හිස් ඉඩක රයිට් ක්ලික් කරලා new කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ ෆෝල්ඩර් කියන තැන ක්ලික් කරාම මෙතන දෙනවා ෆෝල්ඩර් එක. මම මේක පිටව ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ටයිප් කරන්න තිබ්බ chance එක නැතුණා. මට ආපහු ඕන නම් මේක උඩ එකපාරක් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා rename කියලා ඉවරලා අපිට ඕන නම් පුළුවන් මේකට මොකක් හරි නමක් දෙන්න. එහෙම නැත්නම් පුළුවන් මේකට ඔහම එකපාරක් ක්ලික් කරලා තව පාරක් කොහම ක්ලික් කරලා ඒත් හරිය නැත්නම් තව පාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන නම වෙනස් කරන්න එනවා. අපිට ඕන නමක් ටයිප් කරගන්න පුළුවන්. මේකට ඩබල් ක්ලික් කරලා මේ ෆෝල්ඩර් ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා ඕපන් දීලා මේ ෆෝල්ඩර් ඇතුළට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ මොකක් හරි දෙයක් මේක ඇතුළේ මේ ෆෝල්ඩර් ඇතුළට දාන්න අපිට ඕන නම් පුළුවන් මේකට එකපාරක් ක්ලික් කරලා මෙහෙම රයිට් ක්ලික් කරලා ඕන මේක කොපි කරන්න පුළුවන්. කොපි කරලා කොපි කරලා මේක උඩට ගිහලා රයිට් ක්ලික් කරාට පස්සේ කොපි කරලා මේක උඩට ගිහලා රයිට් ක්ලික් කරාට පස්සේ පේස්ට් කරාට පස්සේ අපිට පුළුවන් අර අපි අර මේවා කරපු එක ආපහු ඇවිල්ලා තියෙනවා. කොපි කරලා මෙතනට කොපි ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක මෙතනේ සම්පූර්ණයෙන්ම අයින් කරලා මෙතනට දා ගන්න ඕන. මේක උඩ රයිට් ක්ලික් කරලා මෙතන කට් කරලා මේක ඇතුළට ගිහලා ආපහු පේස්ට් කරන්න පුළුවන්. ඒතකොට මෙතන අහනවා එක වගේ එකම නමකින් මේ දෙකක් තියෙන්නේ එකම ෆොටෝ එකක් කියලා මෙයා දන්නේ නැහැ. මෙයා දන්නේ මේ නමින් තමයි එකක් කියලා දන්නේ. එතකොට මෙතන අහනවා එකම නම තියෙන දෙකක් තියෙනවා. ඒ දෙකම තියාගන්නද නැත්නම් එකක් උඩ එකක් රිප්ලේස් කරලා. ඒතකොට වෙන්නේ අර කතනින් අයින් වෙලා ඇවිල්ලා ආපහු මේ නම තියෙන එක මෙතනින් අයින් වෙලා අරක ආපහු දෙකක් නැහැ මෙතන. දැන් මේක මම දුන්නාම ඕම් බලන්න පුළුවන්. ඔයාලට මෙතන එකක් නැහැ. අර ඊපස්සේ ගත්ත එක අයින් වෙලා අලුතෙන් ගත්ත එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මට ආපහු මම රයිට් ක්ලික් කරලා මෙතන කට් දීලා ඉබ්බතන්ට මේක පේස්ට් කරනවා. එතකොට මට මේ ෆයිල් එකක් ඕන නම් මෙහෙ රයිට් ක්ලික් කරලා සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. මෙහෙම ඩිලීට් දීලා ඩිලීට් කරාට පස්සේ මේක අයින් වෙනවා. හැබැයි මේක අයින් වුණාට මේ රීසයිකල් බීන් එකට තමයි මේක යන්නේ. ඒ කියන්නේ අපි අයින් කරන ඒවා සියලුම දේවල් රීසයිකල් බීන් එකට තමයි සම්පූර්ණයෙන්ම යන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් මෙහෙම රීසයිකල් බීන් එකට ගියප එකක් ආපහු රීසයිකල් බීන් එකට ගියප එකක් අපිට පුළුවන් ආපහු ගන්න. ගන්නේ මෙතන අපි අයින් කරපු ඩිලීට් කරපු එක උඩ රයිට් ක්ලික් කරලා මේ රීස්ටෝර් කියන එක දුන්නාට පස්සේ ඒ ඩිලීට් කරපු එක එතනටම යනවා. ඊට පස්සේ මේක අපිට රීසයිකල් බීන් එකට යන්න නැතුව වෙන්න ඩිලීට් කරන්න පුළුවන්. මෙහෙම රයිට් ක්ලික් කරලා ඩිලීට් කරනවා හෝ නැත්නම් මේක උඩ ක්ලික් කරලා මේ කීබෝඩ් එකේ තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරලා යස් කරනවා වෙනුවට අපිට පුළුවන් මේක උඩ එකපාරක් ක්ලික් කරලා shift එක ඔබාගෙන ඩිලීට් ගහපුවාම මෙතන අහනවා are you sure you want to permanently delete this folder කියලා අහනවා. ඊට පස්සේ ඒක යස් කරලා දුන්නාම ඔයාලට පේනවා මේක මේ රීසයිකල් බීන් එකට ගිහිල්ලා නැහැ මේ ෆයිල් එක කියලා. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ මොකක් හරි දෙයක් සම්පූර්ණයෙන්ම
කොපි කරගන්න ඔය මේ ඔක්කොම ටික එකපාර සිලෙක්ට් කරන්න ඕන. අපිට පුළුවන් මෙහෙම මොහොම කරලා වෙලා සිලෙක්ට් කරලා දාන්න මවුස් එකේ. එහෙම නැත්නම් අපිට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන මේ අකුර ගහපුවාම සම්පූර්ණයෙන් මේ ටික සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ ටික කොපි කරගන්න අපිට රයිට් ක්ලික් කරලා කොපි කරනවා වෙනුවට අපිට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන C අකුර ගහන්න. C අකුර ගහපුවාම මේ ටික ඔක්කොම සිලෙක්ට් වෙලා තියෙයි. මම මෙතන తాවකාලිකව ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. ඒ ෆෝල්ඩර් එක කොපි කරගත්ත ඔක්කොම ටික මට රයිට් ක්ලික් කරලා පේස්ට් කරනවා වෙනුවට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන V අකුර ඔක්කොම අර කොපි කරගත්ත ඔක්කොම ටික මෙතනට පේස්ට් වෙනවා. මම ඒ කරපු ටික පියවරක් ආපස්සට යන්න, ඒ කියන්නේ පියවරක් ආපස්සට යන්න මට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන Z ප්‍රෙස් කරාම මේ කරපු ක්‍රියාවලිය පියවරක් ආපස්සට යනවා. ඉතින් ওই ටික තමයි සම්පූර්ණම සිලබස් එකේ තියෙන්නේ, වෙන අලුත් දෙයක් නැහැ. මේ සමහරට ඔයාලා දන්නවත් ඇති. මේක පොඩ්ඩක් බලලා දැන් නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න, නැත්නම් පොඩ්ඩක් මතක තියාගන්න.